ඇතුගල්පුර වෙද මහත්තයා. අපේ ප්‍රධාන නගරේ තමයි ඇතුගල්පුර. දැන් තරුණයෙක් විදිහට ලැජ්ජාවක් හිතුන්නේ නැද්ද? මාව දැනුමෙන් මනින පිරිසක් ඉඳී. උත්පාදනය කරලා තියෙනවා මේ ගුලියක්. ඒකට හේතුව තමයි තවම කවුරුත් මේ යක්ෂාග්‍ර කියන මේ ගුලිය හදලා නැහැ. ඒ මම දෙන්නද යම්සි දෙයක්. හැබැයි මේක සතර කම්මන්ත්‍රණයක් පමණයි. ඔබතුමා කපුවෙක්ද? නෑ. මම කපුවෙකුත් නෙමෙයි වෙද මහත්තයෙකුත් නෙමෙයි. එතකොට මේක තියෙන්නේ ලංකාවේ 3 දෙනෙක් ගාව පමණයි විශේෂ. තියෙන යම්කිසි දෝෂයක් ඇත්තටම දුරු වෙනවද? ඔව්. නමුත් මේ තරුණ ප්‍රජාවට තියෙනවා යක්ෂ දෝෂ. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මේක පුස්කොළ පොත් වලින් ආපු එකද? අපිව මේ විශ්වෙන් එවපු පණිවිඩයක් තියෙනවා. අපිට ඔබ මායන් වෙන්නේ නැද්ද නිකන් අර කපුවෙක් වගේ ඕලුව වනවන? නෑ. ඒ විකාර රූපී වැඩ මං ගාව නෑ. මේකෙදි බෙහෙත් හොයන්න යන තැන්වලදී මාත් එක්කම යන කෙනාගේ සර්පෙක්කා. මාවින් මේකේ බලය විශ්මිතයි. මේකට අවශ්‍ය වෙනවා කැලේ ඉන්න පුළු මීමෙකුගේ ගොංකුරේ පැන්. පොඩි ප්‍රමාණයක් ශරීරගත වුණොත් මිනිස්සෙක් මැරෙන්න උනත් පුළුවන්. දේවාල ඉන්න දේවාල කපු. මේ ශේත්‍රය විනාශ කරන්න හොඳ. එක වට්ටෝරුකුවත් අවසානට ලියලා නැහැ මෙච්චර මුදලක් ගන්න කියලා. රිදී පඳුරක් පුදා වෙදකම ලබා ගන්න. මට ඕනේ ඔබතුමාගෙන් යක්ෂාග්‍ර ගුලිය. එදා ඒ තෙල් එක අපි 500ක් වගේ පිරිසකට නිකන් දුන්නා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ රාවණයි කාලේ ඉඳන් ආපු දෙයක්. අවශ්‍ය කෙනෙකුට පමණ පිනක් තිබ්බොත් මගෙන් මේ තෙල් හරි ගුලිය හරි ලබා ගන්න. එල වෙදකමින් අපි දන්නා මේ තෙල් වර්ග නිෂ්පාදනය කරන. හැබැයි ඒකෙන් ගුලියක් මොකක්ද ඒ කතාව? අවසන් එක බලන්න. ආයිබෝවන්. අපිත් එක්ක ඉන්නේ ඇතුගල්පුර වෙද මහත්තයා. ඔබතුමා මේ ඇතුගල්පුර වෙද මහත්තයා කියන්නේ මොකක්ද? මගේ උපන්ගම් ගල්ගමුවේ. එතකොට මගේ වෙද පරම්පරාව හතෝර්ලේට අයිති ඇගල්ල කියන ගමේ. ඇගල්ල වෙද මහත්තයා තමයි මගේ සීයා. එතකොට මම විවිධ ගුරුකුල පරම්පරාවලින් අධ්‍යාපනය ලැබලා තවටත් ගුරුවරුන් යටතේ වෛද්‍ය ශිෂ්‍යයෙකු යටතේ වශයෙන් කටයුතු කරගෙන යනවා. ඒකට අපේ ප්‍රධාන නගරේ තමයි ඇතුගල්පුර. ඉතින් ඒ නම තමයි අපි ආයතනය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. පුංචි ප්‍රශ්නයක් එන අපේක්ෂකයෙක්ට. දැන් තරුණයෙක් විදිහට ලැජ්ජාවක් හිතුන්නේ නැද්ද මේ වෙදකම යන්නේ මොකක්වත් හිතුන්නේ නැද්ද? මම පොඩි දෙයක් කියන්නම්. හේතුව තමයි මම මේ කරන වැඩසටහන කෙනෙකු මගේ හිනාවෙන් මනියි, මගේ කතාවෙන් මනියි, මගේ රූපයෙන් මනියි. හැබැයි මාව දැනුමෙන් මනින පිරිසක් ඉඳී. ඒ පිරිස මේ ගමන අවබෝධ කරගෙන යාවි. ඔක තමයි මට කියන්න තියෙන කාරණාව. එතකොට තරුණයෙකු විදිහට මට විවිධ අභියෝග ආවා මේ ශාස්ත්‍රයේ වැඩ කරගෙන යනකොට. නමුත් මේ වෙදකම රැක ගන්නටයි මේ වෙදකම සමාජගත කරන්නටයි ඕන අවශ්‍යතාවය මත තමයි මේ වැඩ කටයුතු මේ විදිහට කරගෙන යන්නේ. හෙළ වෙදකම ගැන කතා කරනකොටම ඇතුගල්පුර කියලා කියන්නේ අපි ආදරය කරන ප්‍රදේශයක්. හැබැයි ඇතුගල්පුර වෙදමැදුර කියලා දාත්තාම දන්න ඇතුගල්පුර වෙද මහත්තයා කියන්නේ ඔබතුමා කියන එක. නානාවිධ හේතු පාදක කරගෙන මේ හෙළවෙදකමේදී නිෂ්පාදන එනවා එළියට. මේකත් එක්ක මේ අපිට ආරංචියක් ලැබුණා ඔබතුමා නිෂ්පාදනය කරලා තියෙනවා මේ ගුලිය. මොකක්ද මේ ගුලිය? ඔව් මේ ගුලිය ඒ කියන්නේ සාමාන්‍යයෙන් වර්තමාන සමාජය තුළ කවුරුත් නොකරපු වැඩක් තමයි අපි පසුගිය දිනවල කරේ. ඒකට හේතුව තමයි තවම කවුරුත් මේ යක්ෂාග්‍ර කියන මේ ගුලිය හදලා නැහැ. ඒකේ නම තමයි යක්ෂාග්‍ර ගුලිය. දැන් ප්‍රේක්ෂකයට හිතෙනවා යක්ෂාග්‍ර ගුලිය. මොකක්ද මේ යක්ෂයෙක්ගේ ගුලියද? මොකක්ද කියන්නේ? ඒක මම විස්තර කරන්නම්. එතකොට මේ යක්ෂාග්‍ර ගුලිය සම්බන්ධව කතා කරනකොට මේ යක්ෂ දෝෂ කාණ්ඩයට අයිති රෝගවලට ගුණ දෙන මහා ප්‍රබල ගුලියක්. එතකොට මේ ගුලිය සාමාන්‍යයෙන් තාම සමාජගත වෙලා නැහැ. එතකොට මේක තියෙන්නේ ලංකාවේ 3 දෙනෙක් ගාව පමණයි විශේෂ කාරණාව. 3 දෙනෙක් ගාව. ඔව් මේ වට්ටෝරුව තියෙන්නේ 3 දෙනෙක් ගාව පමණයි. එතකොට ඒ තිබුණු එක්කෙනෙක් තමයි මට මේක ලබා දුන්නේ. ඒ පිළිබඳව මම පොඩි විස්තරයක් කෙටියෙන් කියනවා. ගල්ගොම ප්‍රදේශයේ මල්බලිගල කියලා තැනක් තියෙනවා. ඒ තැන ඉන්නවා වෙද බණ්ඩා කියලා ගුරු. එතුමා හම්බෙන්න ගිය වෙලාවක මට එතුමා කියනවා පුතේ මම දෙන්නද යම්සි දෙයක්. හැබැයි මේක සතර කම්මන්ත්‍රණයක් පමණයි. ඔය කන් දෙකයි මගේ කන් දෙකයි පමණයි ඇහෙන්නේ. ඉගෙන ඔබ විශ්වාස කරලා දෙන්නේ. තමයි පරම්පරාවෙන් හෝ මගේ ගෝලයෙකුන් හැර මේක අපි කවදාවත් දෙන්නේ. එතකොට ඒක අපි හදන්න නියම කරගන්නවා කාලවකවානු බලනවා නැකත් නක්ෂත්‍රානුකූලව චාරිත්‍ර වාරිත්‍ර අපි ඉෂ්ට කරලා ඒ අවශ්‍ය කරන කාල කෝණ මාස හැරලා අව පක්ෂයේ දින හැරලා තිති අශ්වය වගේ නැකත් තියෙනවා. ඔය හැම දෙයක්ම අයින් කරලා අපි සුද්ධ නැකතකට සුද්ධ වෙලාවකට හරිම වෙලාවට මේ ගුලිය හදනවා අපි. ඒ කියන්නේ
වෙලාවක් කලාවක් තියෙනවා මේ ගුලියක් මේ හදනකොට. ඔය කියන්නේ මෙහෙමයි. දැන් මේ ඇත්තට මේ ශාස්ත්‍රය ජ්‍යොතිෂ්‍ය එතකොට වෙදකම ඊට පස්සේ මේ ගස් කොළන් සබාදහම මේ විශ්වයේ ශක්තිය මේ හැමදේම එකට කැටි වුණු වැඩසටහන. ඒ කියන්නේ සංකීර්ණ දෙයක් මේ. දැන් මේ යක්ෂාග්‍ර ගුලියෙන් මොනවද ලැබෙන ප්‍රයෝජන? මේ යක්ෂාග්‍ර ගුලිය මම හදන්ට හිතාගත්තෙත් විශේෂයෙන්ම මේ වර්තමාන සමාජය තුළ තරුණ පිරිස්ට. දැන් ඇත්තටම ඔබතුමාත් තරුණෙක් මාත් තරුණෙක්. තරුණයෙකුගේ ප්‍රශ්නයක් තේරෙන්නේ තරුණයෙකුට තමයි. කියන්නේ ඒක වෙන එතනින් එහාට කෙනෙකුට කීවට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ හිතට. ආවදින්නේ නැහැ. නමුත් මේ තරුණ ප්‍රජාවට තියෙනවා යක්ෂ දෝෂ. මේ ගොඩක් තරුණයෝ මේවා පිළිගන්නේ නැහැනේ. ඒ හේතුව තමයි මේ වර්තමාන සමාජය තුළ ඉන්න පිරිස් විසින් මේක අවභාවිතාවට අරගෙන මේක විහිළුවක් කරගෙන මේ ශාස්ත්‍රීය මූලධර්ම කරුණු කියන දේවල් කරන්නේ නැතුව වෙන විකාර රූපී නාටකම් නටන හින්දා. දැන් කෙනෙක්ට යක්ෂාරූඪ කියලා කියන්නේ ඔබතුමා කපුවෙක්ද? නෑ. මම කපුවෙකුත් නෙමෙයි වෙද මහත්තයෙකුත් නෙමෙයි. මම ඇවිල්ලා මේ গুপ্ত විද්‍යාව ගවේෂණය කරන ගවේෂකයෙක්. කියන්නේ මම මේක ගැන පිපාසයෙන් වගේ තමයි හොයන්නේ. මම ගොඩාක් වෙලාවට කැමති මේක ඇතුලේ අභ්‍යන්තරව හැංගිලා තියෙන දේවල් එළියට. දැන් අර යක්ෂාග්‍ර ගුලියෙන් කෙරෙන්නේ මොන වගේ දෙයක්ද සමාජයට? යක්ෂාග්‍ර ගුලියෙන් අමනුෂ්‍ය දෝෂ තියෙන කෙනෙකුට මේ යක්ෂාග්‍ර ගුලිය තරම් හොඳ දෙයක් මම හිතන්නේ තාමත් නැති වෙයි. කෙනෙක් කිව්වොත් අමනුෂ්‍ය දෝෂ තියෙන එකකට ඇයි මේ ගුලියක් භාවිතා කරන්න කියලා? සාමාන්‍යයෙන් සමාජය තුළ මූලාශ්‍ර කරුණු වල තියෙනවා තෙල් වර්ග පාවිච්චි කරන තැන් තියෙනවා. නමුත් යන්ත්‍ර වර්ග පාවිච්චි කරන තැන් තියෙනවා. ඒ හා බැඳුණු අභිචාර විධි ක්‍රම වේද පාවිච්චි කරන තැන් තියෙනවා. නමුත් අපි මේ ගුලි කියන දේ තාම දන්නේ නැහැ කෙනෙක්. ඒ දන්නේ නැති නිසා තමයි ඔය වගේ ප්‍රශ්නයක් කෙනෙක් සමාජයෙන් අහනවා නම් අහන්නේ. හරි. දැන් මේ ගුලිය භාවිතා කරපුවාම ඔය යක්ෂ දෝෂ වේවා, പ്രേත දෝෂ වේවා තියෙන යම්කිසි දෝෂයක් ඇත්තටම දුරු වෙනවද? ඔව්. අනිවාර්යයෙන්ම නිසකෙම අයින් වෙනවා. ඒ කියන්නේ ඒක අපි අත්හදා බලලා දැන් මොකද සාමාන්‍යයෙන් මම වට්ටෝරුවක් සමාජගත කරන්නේ නැහැ. මේකේ අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි කියලා ලියලා නැත්තම්. මේවා අපි කියන දෙයක්වත් මගේ මතයටවත් මගේ ගුරුතුමාගේ මතයටවත් කියන දෙයක් නෙමෙයි. මේක ඒ මූලාශ්‍ර කරුණු වල ඍෂි භාෂිතය ලියලා ඒ විදිහට මුඛ පරම්පරාවල පොත්පත්වල සඳහන් වෙලා තියෙන දෙයක්. එතකොට මේකේ අන්තිමේට සඳහන් කරලා තියෙනවා අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි කියලා. ඔය වචන දෙකේ ලොකු අර්ථයක්. මේක පුස්කොළ පොත්වලින් ආපු එකක්ද? ඔව්. මේ සැබවින්ම මේක අපි පුස්කොළ පොත්වල තියෙන වට්ටෝරු. දැන් ඔය පුස්කොළ පොතේ සඳහන් වෙලා තියෙනවා මේ සම්බන්ධ වට්ටෝරු. දැන් ආරූඪ වෙලාද මේ යක්ෂාග්‍ර ගුලිය හදන්නේ? නෑ. මේකේ මම එකයි කිව්වේ මූලාශ්‍ර කරුණු. අපි දේශීය වෙදකම එළ වෙදකම තුල තියෙන මූලාශ්‍ර කරුණු එක්ක තියෙන වට්ටෝරු තමයි ගන්න. අපිට මායන් වෙන්නේ නැද්ද නිකන් අර කපුවෙක් වගේ ඕලුව වනවන? නෑ. ඒ විකාර රූපී වැඩ මං ගාව නෑ. මම සාමාන්‍යයෙන් කරන්නේ මේ ශාස්ත්‍රානුකූල දේවල් පමණයි. ඒ කියන්නේ අපි ලංකාව තුල තිබුණු එදා පැරණි තාක්ෂණික දේවල්, ඒ වෙදකම, ඒතකොට ජ්‍යොතිෂ ශාස්ත්‍රය මේවා මූලාශ්‍ර ගත වෙලා මේ වගේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. යම් කරුණක් පිළිගන්න නම් එක්ක මූලාශ්‍ර තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සාහිත්‍ය සාක්ෂි තියෙන්න ඕනේ. ඔය දෙකම තියෙනවා මේ පොතේ. ඔය පුස්කොළ පොතේ. පුස්කොළ පොතේ. ඒ කියන්නේ ඔබ කියන්නේ හෙළ වෙදකමෙන් තමයි මේක ආවේ. හෙළ වෙදකම් පරම්පරාවේ තියෙන පුස්කොළ පොත් වලින් තමයි මේ යක්ෂාග්‍ර ගුලියක් කියන එකක් නිෂ්පාදනය වෙන්නේ. ඒක නිෂ්පාදනය වෙනවා කියන වචනයට වඩා ඒක අර ලොකු නිර්මාණයක්. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අර මම වෙලා හැම වෙලේම කියන්නේ අපිව මේ විශ්වෙන් එවපු පණිවිඩයක් තියෙනවා. එහෙම කෙනෙකුට හැර මේ වගේ දෙයක් කරන්න බෑ. මොකද මේක හදත් තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න දැඩි හිත. කොයි වගේ ප්‍රශ්න දාන්නේ? මේකෙදි බෙහෙත් හොයන්න යන තැන්වලදී මාත් එක්කම යන කෙනාගේ සර්පෙක් කනවා. මාවිලෙක් මගේ ඇස් දෙක ඉස්සරහම කන්නේ. ඒ වෙලාවට ප්‍රතිකාර කරනවා. මොකද මම සර්පය දෙකම අධ්‍යයනය කරලා තියෙන හින්දා. ඒ වගේම ඊට පස්සේ විවිධ ප්‍රශ්න එකිනෙකා අතර ගැටුම්, ඒ යන්න ඒ පහසුකම් තිබු වාහන කැඩෙනවා මේ අවශ්‍ය වෙලාවටම. මේ බෙහෙත් ඖෂධ හොයාගෙන යන අරගෙන එනකොට ඒක නවත්තනවා. ඒ කාලේ වෙලාව ඒ නැකත මගහරවන්න විවිධ යක්ෂයන් විසින් මේක උපද්‍රව කරනවා. පාරම්පරික වෙදකමේ ආපු වෙදකම සම්බන්ධව ගුලියක් නිෂ්පාදනය කරනකොට. ඔව් මේක වෙදකම සම්බන්ධ වුණත් මේක විශ්වයේ නිර්මාණයක්. ඍෂි භාෂිතයක්. මේක එදා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු යම් කාලයක් වියකී ගිහිල්ලා හැංගිලා තිබ්බු බලගතු ගුලිය. දැන් අපි කියමු කෙනෙක්ට ආරූඪ තියෙනවා ඇඟි. කෙනෙක්ට යක්ෂ දෝෂ තියෙනවා, പ്രേත දෝෂ තියෙනවා, යම් දෝෂයන් තියෙනවා. ඔව්. ඒ කෙනෙක්ට ඔය ගුලිය කාපුවාම සුව වෙනවද? නෑ මේක කණ්ඩ දෙන්නේ නෑ. මොකද මේකට දාන්නේ රස ඖෂධ.
මම සාමාන්‍යයෙන් අපේ රස ඖෂධ විෂමාර්ථන වෛද්‍යතුමෙක් ඉන්නවා. මොකද මම වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට හැම වෙලාවකම මේවා ගැන දැනුම ඥානය නුවණ තියන අය පෙරටු කරගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ. මොකද ඒ අයගේ බුද්ධි සම්මිශ්‍රණය. මේ කියන්නේ සාමාන්‍යයෙන් අර අපිට මේක තනි ගමනක් යන්න පුළුවන්. නමුත් අනිත් අයගේ බුද්ධියත් අපි ඒකට උපයෝගී කරගන්න ඕන තමයි මේ ගමනේ සාර්ථකත්වයේ තියෙන්නේ. එතකොට ඒ ගුලිය කෙනෙක් ගන්න ඔබේ. අරගෙන මොකද කරන්නේ වෙද මහත්තයා? ඔව් මේක අපි අරගෙන සාමාන්‍යයෙන් මේ ගුලිය දෙන්නේ ශාස්ත්‍රානුකූල අනුපාන විදි තියෙනවා විවිධ. ඒ එක එක්කෙනාගෙන් එක්කෙනාට ඒ විවිධ අනුපාන වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි පොදුවේ ගත්තාම මේක අපිට සුරේක දාලා. රිදී සුරේක තමයි හැබැයි ඒ කියන්නේ පොඩි ගුලියක්. ඔව් පොඩි ගුලියක් මේ. අබෑට ඒක වගේ පොඩි ප්‍රමාණයක්. නමුත් මේකේ බලය විශ්මිතයි. පොඩි දෙයක් කියන්නම් මම මේක හදන්න යනකොට වෙච්ච තව කරදරයක්. මේකට අවශ්‍ය වෙනවා කැලේ ඉන්න පුළු මීමෙකුගේ ගොංකුරේ පැන්. මේ වට්ටෝරුවේ ඒ විදිහටම සඳහන් කරලා තියෙනවා. කියන්නේ ගොංකුරේ ඇනෙනාට පස්සේ පස්වල ඒකෙන් උනන පැන් අර සාමාන්‍ය පුහුලියකින් අපි වතුර ගන්න. අන්න ඒ වගේ පැන් ඕනේ. මේ කසාය එකක් තියෙනවා මේකේ හදාගන්න. හුඹස් දලු, හුඹස් වල තියෙන අර ආස්මී කියන කොටස, ඒ වගේම රන් බාස්ම, රිදී බාස්ම, තුත්තන්, නාගර ඔය ආදී වශයෙන් රසදිය ආදී කොට ගත්තා විෂ ඖෂධ. කියන්නේ ඒ පොඩි ප්‍රමාණයක් ශරීරගත වුණොත් මිනිස්සෙක් මැරෙන්න උනත් පුළුවන්. ඒ වගේ ලොකු අවදානමක් අරගෙන තමයි මම මේ බෙහෙත සකස් එච්චර අවදානමක් අරගෙන මේ නිෂ්පාදනය කරපු ගුලිය අරගෙන කෙනෙක් කරේ දා ගන්න ඕනේ සුරයක් විදියට. මව්. දැන් අපි කියමුකෝ හරි. අපි දන්නේ සොරවල් දාන්න තෙල් වර්ගනේ දන්නේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්. ඒකත් එක්ක අපි දකින්නේ දේවාලේ ඉන්න දේවාල කපු. දැන් ඔබ කපුවෙක් නෙමෙයි කියලා ඔබ කිව්වනේ. මම බෙද මහත්තයෙක්. ඔව් මම බෙද මහත්තයෙක්. මොකද හේතුව තමයි කපුව කියන්නේ අපි මේ ශාස්ත්‍රයේ ඉන්න කාටවත් අපි එහෙම ඇඟිල්ලක් දික් කරන්න කැමති නැහැ. නමුත් මේ ශාස්ත්‍රය විනාශ කරන්න හොඳ නැහැ. මට මං කරන දේ විශ්වාසයි. නමුත් තව කෙනෙක් කරන දේ මට මගේ හිතේ පොඩි චකිතයක් තියෙනවා. හෙක් ෂේක් කියොත් ඔබ කරන්නේ බිස්නස් එකක් නේ. ඔව් එහෙම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මං කියේ බුද්ධියෙන් හිතන කෙනෙක් ඉන්නවනම්. මොකද මම මේ මූලාශ්‍ර කරන අපි විනිවිදභාවයකින් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මට මුදල මත පදනම් වෙච්ච වෙදකම් රටාවක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ වට්ටෝරුකුවත් අවසානට ලියලා නැහැ මෙච්චර මුදලක් ගන්න කියලා. රිදී පඳුරක් පුදා වෙදකම ලබා ගන්න. ඒ කියන්නේ අතීතයේ රිදී පඳුරක් කියන්නේ ලොකු මුදලක්. ඒකේ විදියට පූජා කරලා හරි දීලා හරි තමන්ගේ සද්භාවයෙන් දීලා ඒක ගන්න පුළුවන්. හරි. දැන් මම කියමු මට තියෙනවා යක්ෂ දෝෂයක්. මට ඕනේ ඔබතුමාගෙන් යක්ෂාත්‍ර ගුලිය. ඔබතුමා දෙන්නේ මුදලටද? ඔව් සාමාන්‍යයෙන් අපිට ආර්ථික අපහසුතා තියෙන කෙනෙක් ඉන්නවා කියන්නේ. නමුත් අපි මේකට වියදම් කරපු ලොකු මුදලක්, ලොකු කාලයක්, ශ්‍රමයක්, ධනයක් අපි ලොකු කෙනෙක් කට්ටිය ගෙන්නලා ලොකු වැඩක් මේ. ඒතකොට අපි ඊළඟට හිතාගෙන ඉන්න මහා දේව දැපන ගුලිය කියලා ගුලියක්. ඒකට අවශ්‍ය පසුබිම හදාගන්න එක මනුස්සයන්ගේ යුතුයකමක්. يعني ඊන කට්ටියගේ යුතුයකම. ඒකට හදලා දෙන එක. නමුත් ඒ වගේ නිර්මාණයක් වෙනවට කැමති නැති පිරිසක් ඉන්නවා නම් ඒක අපි අවහිර වෙයි. ඒක ගැටලුවක් නෑ. යක්ෂාග ගුලිය නිෂ්පාදනය කරන්න කොච්චර කාලයක් ගියාද? අපිට මාස 3ක වගේ කාලයක් ගියා මේක හදන්න අවශ්‍ය කරන මාර්ගය හදාගන්න. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගත්ත කියමුකෝ. එතින් එහාට දැන් මේ ගුලිය නිෂ්පාදනය කරන්න එපා. මොකක් හරි ගාතාවන් කියන්න ඕනිද? එහෙම නැත්නම් කොහොමද මේක කරේ? මම ඒකයි කිව්වේ මේක ලොකු සංකීර්ණ විෂය පද්ධතියක් කියලා. එතකොට මේක ඇතුලේ තියෙනවා මන්ත්‍ර ජප කරන්න ඕන තැන්. එතකොට අපි ඔකට බෙහෙත් පොත්තක් ගලව ගන්න යන්න තැනේ ඉඳන් බෙහෙතේ අපි ගහේ කොතනද මේ ශාකයේ ගුණේ තියෙන්නේ කියලා ඒ කාලේදී අපි දැනගන්න ඕන. කඳේද මුලේද පොතුවලද මල්වලද ගෙඩිවලද. එතකොට ඒ ටික අපි දැනගෙන ඊට පස්සේ අපි ඒ තැන්වලදී ඒ යක්ෂ විමාන තියෙනවා නම් ඒ ශාකවල ඉදහරවල ඒවා මතුරලා කරලා අරගෙන ඒ සබාදහමට හානියක් වෙන්නේ නැති වෙන්න ඒ විවිධ ක්‍රමවේද කරලා ඊට පස්සේ එකින් එකට ජීවම් මන්ත්‍ර. එතකොට මේ යක්ෂාග්‍ර ගුලියට වෙනම කාගාවත් මං හිතන්නේ නැතුව ඇති. මම ඇහුවෙත් පළවෙනි වතාවට. ඔව් යක්ෂාග්‍ර ගුලියේ වෙනම ජීවම් කාණ්ඩයක්. යක්ෂාග්‍ර ජීවම යක්ෂාග්‍ර දිෂ්ටි ප්‍රාණ පලිපාදී කොට ගත්ත මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මේක විශේෂිත දෙයක් මේ ගුලිය. සාමාන්‍යයෙන් මේක හදද්දී ඒ දැනිච්ච දුෂ්කරතාවය මං හිතන්නේ මම මේක හදලා ඉවරනාට පස්සේ පිනට දුන්නා මේ හදපු ඒත් එකම තෙලක් හැදුවා අපි යක්ෂ භූත තෙල. එදා ඒ තෙල් එක අපි 500ක් වගේ පිරිසකට නිකන් දුන්නා. නොමිලේ. ලොකු වියදමක් කරලා මම නොමිලේ දෙන්නේ. ඒ කියන්නේ ඔබ හෙල්ල වෙදකමට පුදුමාකාර ආදරයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මම මේ නැත්නම් මේ 500 දෙනෙක්ට නොමිලේ දෙන්න ඇයි කියලා ප්‍රශ්නයක් එනවනේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ඒක නොමිලේ දුන්නේ. මේකට වියදම් කරපු මහත්තයෙක් ඉන්නවා. ව්‍යාපාරික මහත්තයට අපේ දාන පරිත්‍යාග මත. එතුමා මට කිව්වා වෙද මහත්තයා වඩ පුළුවන් උපරිම පින්කම මොකද්ද? ඊට පස්සේ කිව්වා මහත්තයා මට පුළුවන් උපරිම පින්කම වටිනාකම කියන්න බැරි මිල කරන්න බැරි තෙලක් අපි හදලා දෙමු. මේ වගේ මිලක් කරන්න බෑ. හේතුව තමයි මේවා නොමිලේ දෙන්නේ නැහැ මම. මං ආගා කිව්වේ නොමිලේ කියන වචනේ මං පාවිච්චි කරන්න කැමති නැහැ. මිලක් කරන්න බැරි දේවල් තමයි නොමිලේ දෙන්නේ. නැත්තම් Tamanට වැඩි කොට. මෙතන මට වැඩිත් නැහැ. Tamanට අවශ්‍ය කෙනෙකුට පමණක් පිනක් තිබ්බොත් මගෙන් මේ තෙල් හරි ගුලිය හරි ලබා ගන්න පුළුවන්. හරි. කෙනෙක්ට ලබා ගන්න ඕනේ. කොහොමද දෙන්නේ?
ලබා ගන්න. අපේ ආයතනයේ තියෙනවා බණ්ඩාරගම මගේ ආයතනයේ අතුගල්පුරෝසු. එතනදී ලබා ගන්න පුළුවන් දුරකථන ඇමතුමක් දීලා කාලය වේලාව වෙන් කරගෙන මමත් කාර්ය බහුල අවස්ථාවලදී කෙනෙකුගේ කෝල් එකක් පළවෙනි පාර ආන්සර් කරන්න බැරි වුණොත් කීපතාවක් කෝල් ගන්න අරගෙන Tamanට අවශ්‍ය දේ Taman ලබා කර ගන්න ඕනේ. ඒක අර මම එකයි කිව්වේ. පිනක් තිබුණොත් කෙනෙකුට ඒක ලැබෙයි. ඒ කියන්නේ මේක ඔබ ළඟට ඇවිල්ලා තමයි අරගන්න ඕනේ. වෙන කොහෙවත් නෑ. මංගාව පමණයි. යක්ෂාග්‍රගුලිය නිෂ්පාදනය කරලා තියෙනවා මේක හෙළ වෙදකමින් ආවේ කියලා කියනවා. මේකට සාක්ෂි මේ පුස්කොළ පොතේ තියෙනවා කියලා කියනවා. ඇතුගල්පුර හෙළ ඔසු කොහෙද තියෙන වෙදකම මේක? හොරණ දැන් බණ්ඩාරගම. අපි කියමු දැන් කෙනෙක් බණ්ඩාරගමට එන්න බැරි වෙනවා. තුරයි කියන. එතකොට ඒ කට්ටිය කොහොමද? ඒ කට්ටිය මම ඒකයි කිව්වේ අර පිනක් තියෙනවා නම් කෙනෙකුට ලැබෙයි. පිනැති ඇත්තන්ටයි යක්ෂාග්‍රගුලිය ලැබෙන්නේ. ලැබෙන්නේ. දැන් මේ වෙදකම ආවේ කොයි කාලෙද? වෙදකම සාමාන්‍යයෙන් මම දන්නා දා පටන් මම මේ ශාස්ත්‍රයට ඇල්ම කරනවා. ඒතකොට මම මේ ශාස්ත්‍රය ගැන හෙව්වා මේකේ ඇත්ත මොකද්ද දැක්කා, බොරුව මොකද්ද දැක්කා, බොරුව සමාජගත කරා මිනිස්සුන්ට ඇත්ත පෙන්වලා දුන්නා. මම අර ගොඩාක් වෙලාවට මේ වගේ මේ අතිශයෝක්ති යොදලා තියෙනවා වට්ටෝරුවේ. මම ඒවා සම්පූර්ණයෙන් බැහැර කරනවා. හැබැයි ඒ වගේ ගන්න පුළුවන් සත්‍ය කරුණක් තියෙනවා. ඒ දේවලුත් අපි ඔළුවට අරගෙන මේකේ තියෙන මූලාශ්‍ර කරුණුත් මත පදනම් වෙච්චි ඒ ආයුර්වේදයේ හෝ ඒවා, හෙළවෙදකම හෝ ඒවා, මන්ත්‍ර ශාස්ත්‍රය හෝ ඒවා, ඒ හැමදේම කැටි කරගෙන තමයි මේ ගමන් මාර්ගේ යන්නේ. එතකොට මම විශේෂයෙන් තව දෙයක් මතක් කරනවා මේ ගුලිය හදන්න මම අර ඉස්සෙල්ලා කිව්වේ රස ඖෂධ තමයි ගන්න. ආවනයන් වගේ ආදී උතුම් මිත්‍යෙක් ලංකාව තුල රස ඖෂධ වලින් ගොඩක් වැඩ අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ රාවණයි කාලේ ඉඳන් ආපු දෙයක්. රස ඖෂධ කියන්නේ රාවණා කියන්නේ රස ඖෂධ ලංකාවේ හොඳටම පාවිච්චි කරන කෙනෙක්. ඒ කියන්නේ එයාට ඒ දැනුම තිබ්බා උපරිමයි. ඒ කියන්නේ දඬු මොණරේ වගේ යානා බව පිහිවෙන්නේ. දඬු මොණරේ වගේ යානා බිහි වෙනවා. යක්ෂාග්‍රගුලියක් නිෂ්පාදනය වෙනවා. රස වෙදකමින් ආවේ කියනවා. යක්ෂ දෝෂ, പ്രേත දෝෂ, යම් දෝෂ වලට යක්ෂාග්‍රගුලිය හොඳයි කියනවා. ප්‍රේක්ෂක ඔබට බාරයි. අපි ඔබතුමත් එක්ක ඉදිරියට කතා බහ කරන්න සූදානම් වෙනවා. අදට අපේ කතා බහ නතර කරනවා. මට ආරංචියක් ආවා මේ යක්ෂාග්‍රගුලියක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා. ඒ නිසා තමයි අපි අතුගල්පුර හෙළ ඔසුසලට ආවේ. ඇත්තටම ඕක නිෂ්පාදනය ගන්නේ කොහොමද කියලා බලන්න. අපිට වීඩියෝ ටිකක් තියෙනවා නම් දෙන්න පුළුවන්. ඔව් අපි වීඩියෝ ටිකක් දෙන්න. මේ කතා බහ අතරතුරේදී ඔබ දකින්න නැති තිරේ දිස්වෙන්නේ නැති මොවුන් නිෂ්පාදනය කරපු ඒක ඉතින් වෙද මහත්තයා අපිත් එක්ක එකතු වුණාට දෙවියන්ම ස්තුතියි ආයිබෝවන්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ සම්බන්ධව ඇත්ත කරුණු මොකක්ද ඔය ගුලි නිෂ්පාදනය කරන්න පුළුවන්ද තවත් මොනවාරි ඔතමයි ගුලි එන්න තියෙනවද ඉස්සරහට? ඔව් අපි ඉදිරියට ගුලි වර්ග තව 8ක් තියෙනවා. අපි මේ අප්‍රේල් කෝණ මාසෙන් පස්සේ මහාදේව දැපන ගුලිය ඒක විශේෂයෙන් ආකර්ෂණ පැත්තට ගන්න ජන ආකර්ෂණයට ශ්‍රියාවට දියුණුවට ඒ වගේ දේවල් වලට අපි ඒක හදන්න උපරිම උත්සාහයක් දරනවා. එහෙනම් ආයිබෝවන්.